ආයිබුවන් මගේ දයාබර දරුවනේ. දැන් ඔයගොල්ලෝ මේ සූදානම් වෙන්නේ මාත් එක්ක උසස් පෙළ නව විෂය නිර්දේශය යටතේ තියෙන ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය සම්බන්ධ විචාරයක් සාකච්ඡා කරන්න. අද මේ මාතෘකාව මම සාකච්ඡා කරන්න හිතුවේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. 2025 විභාගයේ ලියන දරුවෝ වෙනුවෙන් නිකුත් කරපු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු පෙරහුරු පරීක්ෂණයේ නැත්නම් පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ තියෙන එක්තරා ප්‍රශ්නයක්, يعني ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය සම්බන්ධව තියෙන එක්තරා ප්‍රශ්නයක් හින්දා තමයි මම මේ විචාරය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ විචාරය තමයි සාකච්ඡා කරන්නේ. මේ විචාරය මම තවත් තැනක දකිනවා. ඒ තමයි මේ 2025ම දෙවෙනි වාරයේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙනුත් නිකුත් කරපු ප්‍රශ්න පත්‍රය. තව තියෙන විදිහට තව කීපවලකම මේ විචාර ප්‍රශ්නය තිබුණා. විචාර ප්‍රශ්නය තමයි ප්‍රේමතෝ ජයති නාට්‍ය උසස් නාට්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකේ තියෙන කාව්‍යමය ගුණය හින්දා. මේ නාට්‍ය බොහෝ විචාරක පැසසුම් වලට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රේක්ෂක අවධානය දිනාගෙන තියෙන්නේ. මේකේ තියෙන කාව්‍යමය ගුණය නිසා, ගීතමය ගුණය නිසා. අන්න ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න තමයි මේ විචාර ප්‍රශ්න හදලා තියෙන්නේ. අන්නේ විචාර ප්‍රශ්න දිහා බලලා තමයි මම අද මේ ඕගොල්ලොත් එක්ක මේ සාකච්ඡාව අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සම්බන්ධව ගොඩාක් දරුවෝ දන්නවත් ඇති. මේ නොදන්නා දරුවෝ ඒ වගේම ඉන්නවා. ඉතින් මේ නොදන්නා දරුවන්ට අලුත් දෙයක් කියලා දෙන්නත්, දන්න දරුවන්ගේ දන්න දැනුම අතරට තව දැනුම් කරුණු ටිකක් ලබා දෙන්නත් මම අද මේ විචාර මාතෘකාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ පුතේ අපේ ඉදිරිවීර සරච්චන්ද්‍ර තමයි මේ කෘතියේ රචකයා, නාට්‍ය රචකයා. ඉදිරිවීර සරච්චන්ද්‍ර කවියෙක් නෙමෙයි. එහෙම ගුවම සමහර අය මට චෝදනා කරයි. එහෙම කොහොමද කියන්නේ කවියෙක් නෙවෙයි කියලා? මං කවියෙක් නෙවෙයි කියලා කියන්නේ මෙන්න මේ හේතු උඩ. ඉදිරිවීර සරච්චන්ද්‍ර ලියපු කවි පොත් නෑ මගේ පුතේ. එයා කවි පොතක් ලියලා නෑ කොහෙවත්. හැබැයි නවකතා නාට්‍ය මේවා ලියලා තියෙනවා. හැබැයි ඕගොල්ලෝ දන්නවද? හැම විචාරකයෙක්ම පිළිගන්න දෙයක් තමයි එයා කවි පොත් නොලිව්වට එයාගේ හැම නාට්‍ය කෘතියකම ඔහුගේ කවිත්වය ඉස්මතු වෙනවා කියලා කියන කාරණාව. ඒක මුසාවක් නෙමෙයි. ඒක කාටවත් නෑ කියන්න බෑ. කවි පොත් නොලිව්ව කවියෙක්. කවි පොත් නොලිව්වට කවියෙක් විදිහට එයා ඉස්මතු වෙන්නේ එයාගේ නාට්‍ය පොත් වලින්. එයාගේ හැම නාට්‍යයකම කවිත්වය තියෙනවා. නාට්‍යයක විතරක් නෙමෙයි. එයාගේ හැම නවකතාවකම දැන් විලාසිනීකගේ ප්‍රේමය නම් වූ චම්පු කාව්‍ය 1995 රාජ්‍ය සම්මාන හම්බෙන කෘතිය ගත්තොත් ඒකෙත් කවි තියෙනවා. ප්‍රේමය නම් මසනීය කුසුමක් වේ ඍසි වූ කෙනෙකුට පූජා කරනට වගේ කවි. එතකොට මලගියත් වගේ නවකතාවක් ගත්තොත් ඒකෙත් කවි තියෙනවා. එතකොට මේ කවි තමන් ලියන ගද්‍ය පොත් ඇතුලේ කවි රන්දලා තිබීමෙන් එල්ලලා තිබීමෙන් අපි දැනගන්නවා සරච්චන්ද්‍ර කවි පොත් නොලිව්වට කවියෙක් බව. ඕගොල්ලන් පුතේ මේ ප්‍රශ්නෙට යනකොට මුලින්ම කියන්න පුළුවන් සරච්චන්ද්‍රගේ කවිත්වය ගැන. සරච්චන්ද්‍ර කවියෙක් කියලා කියන කාරණාව මතු කරලා ඉන්න. ඒ වගේම තමයි ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය කෘතිය, නාට්‍ය පොත මුලින්ම ලියන්නේ රචනා වෙන්නේ වේදිකා නාට්‍යයක් විදිහට නෙමෙයි. මේක ලියන්නේ ගුවන් විදුලි නාට්‍යයක් විදිහට. ගුවන් විදුලිය අපි ශ්‍රවණය කරන එකක්. ඒ කියන්නේ මේක අහන්න තියෙන එකක්. අහන්නේ කනෙන්. එතකොට දකින්න තියෙන එකක් නෙමෙයි අහන්න තියෙන එකක්. එහෙනම් මේකේ සුගායනීය බව රැඳිලා තියෙන්න ඕනි. ඒ සුගායනීය බව රැඳිලා තියෙන නම් මේකේ ගීතවත් බවක් තියෙන්න ඕනි. ගීත බවට පත් වෙන්නේ මුලින්ම කවියක් බවට පත් වෙලා ඊළඟට තමයි ඒක ගීතයක් බවට පත් වෙන්නේ. කවිය තමයි ඒකට පදවැල් ටිකක් තමයි සංගීතය මිශ්‍ර වෙලා ගීතයක් බවට පත් වෙන්නේ. එතකොට ගීතයේ මූලික බීජය කවිය. එහෙනම් එතනත් කවිත්වය තියෙනවා. එහෙනම් මේ ඔපේරාව ගැනත් ඔයගොල්ලන්ට මතක් කරන්න පුළුවන්. සරච්චන්ද්‍ර ගැන නාට්‍ය නැත්නම් මේ ඔපේරාව ගැන පොඩි සඳහන් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ පුතේ මම ඔයගොල්ලෝ පිළිවෙලට කියාගෙන නම් මේ කරුණු කිහිපයක්. මේ නාට්‍ය ඇතුලේ කවිත්වය ඉස්මතු වෙන තැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ ඒවා ටික සටහන් කරගෙන ඔයගොල්ලෝ හොඳ විචාරයක් ගොඩනගන්න. හරි. ප්‍රශ්නෙට යන්නම් කෘතිය සම්බන්ධව පැහැදිලි කිරීම ඔයගොල්ලෝ දැනටමත් දන්නවා.
මම එකින් එක පැහැදිලි කරගෙන යන්නම්. මේ ප්‍රේමතෝජායි ප්‍රධාන කාරණාවක් තමයි මේ සමහර සංවාදේ. කොහොමද සම්පූර්ණම නාට්‍යයේ දිවෙන්නේ සුගායනී බවකින්, ගීතවත් බවකින්, කවිවලින්නේ. එතකොට මේ කවිවල ඇතන් තැන්වල කතුවරයා ඒ සුගායනී බව රැකගන්න මාත්‍රා තියලා තියෙනවා පුතේ එකම විදිහට. මාත්‍රා හරියට තියලා තියෙනවා. මාත්‍රා නොගැලපුණොත් ඒක ගායනා කරන්න බෑනේ. මාත්‍රා ටික තියලා තියෙනවා. මම එක කවියක් කියන්නම්. ඒ කවිය ඔයගොල්ලෝ මතකද කියලා බලන්න. හරිද? මේ කවිය ඔයගොල්ලෝ උදාහරණ හොයාගන්න පුතේ. අද යමි හෙට යමි. මම ඔක්කොම ලියන්නේ නැහැ ඔයගොල්ලෝ මේක කවිය හොයාගන්න. අද යමි හෙට යමි ඔබතුමා කියන මුත් පිළින දුන් පරිදි මට නොයන්නේහි සේවයට දින දිනම මා සිතේ බිය නගී සඳුනි ඔතෙක් කල් පවතීද දිවිය අපේ මේ අයුරු මොන පහලට කවිය කියන යන්න හරි මම මේ කවිය අරගත්තේ ඇයි මේ බලන්න මේක මාත්‍රා කීයද කියලා පුතේ 1 2 3යි 4යි 5යි මාත්‍රා 5යි මෙතෙන් දෙමු 1 2 3යි 4යි 5යි මාත්‍රා 5යි ඒ කියන්නේ මේකේ සමස්තය මාත්‍රා 10යි ඔයගොල්ලෝ ගණන් කරගෙන ඉන්න පහලට තියෙන කවි පන්තිය අද යමි හෙට යමි ඔබතුමා කියන මුත් පිළින දුන් පරිදි මට නොයන්නේහි සේවයට දින දිනම මා සිතේ බිය නගී හිමි සඳුනි මාත්‍රා 5න් 5ට යන්නේ පුතේ බලන්න කොච්චර සූක්ෂමද මේ ඉදිරියේ සරච්චන්ද්‍ර නාට්‍යකරුවා ගායනා කරන්න පුළුවන් වෙන්නේ මාත්‍රා ටික හරියට තිබ්බොත් එයා කවියක් ලියන්නේ අපිට දැන් නිසදෙස් කවියක් වගේ හැබැයි මාත්‍රා ටික යා තියෙනවා හරියට සරච්චන්ද්‍රගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපිට එකකින් ඉස්මතුලා පේනවනේ පුතේ ඔන්න එනම් පළවෙනි කාරණාව මාත්‍රා පිළිවෙලට තැබීම ඒ නිසා හොඳ කවියක් දකින්න හම්බ වෙනවා අපිට පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව මම ගන්නවා කාව්‍ය අලංකාර භාවිතා කිරීම දෙවෙනි කාරණාව කාව්‍ය අලංකාර භාවිතා කරනවා කාව්‍ය අලංකාර භාවිතය කාව්‍ය අලංකාර කියලා කිව්වහම මේ කාව්‍ය අලංකාර විතරක්ම වුණත් ඔයගොල්ලන්ට මේකදී සාකච්ඡා කරන්න පුළුවන් නේ කවියක තියෙන මේ කාව්‍ය අලංකාර මම මේ කාව්‍ය අලංකාර කියලා ඔයාලා මේ එක කොටසක් විතර ගන්න එපා කාව්‍ය අලංකාර ගොඩක් තියෙනවා මේ කාව්‍ය අලංකාර ටික ගත්තත් ඇති උදාහරණ වලට මොනවද කාව්‍ය අලංකාර තියෙනවා මොනවද මේ මාත්‍රා තියෙනකත් කාව්‍ය අලංකාරයක් තමයි එක්තරා විදිහකට දැන් ශබ්ද සම්බන්ධව තියෙන අලංකාර ශබ්ද අලංකාර අර්ථය හා සම්බන්ධ තියෙනවා අර්ථ අලංකාර උපමා රූපක සංකේත වගේ අර්ථ අලංකාර අනුප්‍රාසේ විරිත මාත්‍රා තැබීම වගේ ඒවා ශබ්ද අලංකාර. එතකොට පුතේ ඔය ශබ්ද අලංකාර සහ මේ අර්ථ අලංකාර කියන දෙකම කවිය පාවිච්චි කරනවා මේ ප්‍රේමතෝ ජයතිසෝකෝ නාට්‍ය සාර්ථක කරගන්න. උදාහරණ මම කියන්නම් එකින් එක. උපමාවක් ගමුකෝ. උපමා ඕන තරම් තියෙන ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එක උපමාවක් සාර්ථක උපමාවක් ගමුකෝ. මොනවද? ගල් ටැඹක්සේ නොසැලෙන අප ඇදිරිඳු අද පරඬලක්සේ මන් තිබ්බට ඔයාලා තියන්න එපා විභාගෙට ලියන්න. හරිද? ගල් ටැඹක්සේ නොසැලෙන අප ඇදිරිඳු අද පරඬලක්සේ ස්වර්ණතිලකා දැකීමෙන් උද්දාල බමුණා චිත්ත විපර්යාසයට පත්වෙච්ච හැටි කතුවරයා ලස්සන උපමාවකින් කියනවා. ඒවට අපි කියනවා ඖචිත්‍ය උපමා. ඉතාම ගැළපෙන උචිත උපමා පාවිච්චි කරන එකට අපි කියන්නේ ඖචිත්‍ය උපමා භාවිතා කරනවා. ඖචිත්‍ය උපමා භාවිතා කරනවා. තව මොනවද? රූපක පාවිච්චි කරනවා. රූපක හරිම ලස්සන රූපක ගොඩක් අපිට හම්බෙනවා. රූපක ගොඩක්. හරිද? එක රූපකයක් ගත්තොත් එහෙම පුතේ මෙන්න මේ කවිය බලන්න මුල හරියමයි තියෙන්නේ. කෙලෙස් මලයෙන් මලින සතහට ගොදුරු වී තම සිත ඇඟි පාසේ සරිසරණ තෙක් සසර සයුර පැගිරෙනානෙක් කඳුළු දහරා කොහොමද තියෙනවා මරණ පහුර නැගීනෙක වර භවයකින් තව භවයකට වන් නිවන් වෙරළ ගොඩ බසින තෙක්
වැగిරෙනානෙක් කඳුළු දහරා. බලන්නකෝ ලස්සන රූපක පාවිච්චි කරනවා. සසර සයුර නිවන් වෙරළ වගේ යෙදුම් රූපක. තව සංකේතාත්මක ප්‍රකාශات ගොඩාක් තියෙනවා. මම අනුප්‍රාසය වගේ එකක් ගන්නම් දැන්. සංකේතات තියෙනවා ඉතින්. අනුප්‍රාසය ගමුකෝ. අනුප්‍රාසය මෙන්න මේ උදාහරණේ පාවිච්චි කරන්න පුතේ. ස්වර්ණ තිලකා වීය ස්වර්ණ තිලකා වීය ඇගෙනම ස්වර්ණ වර්ණය ඇගේ දේහය ස්වර්ණමාලා කලඹ සදිසිය සිහින් සුරුරෙන් නිකුත් රශ්මිය මෝහ කරවන දනං චිත්තය වර්ණ ගන්ධ ස්පර්ශයෙන් ඔන්නෝම කවිය යනවා. ස්වර්ණ තිලකා වීය ඇගෙනම ස්වර්ණ වර්ණය ඇගේ දේහය. බලන්න අනුප්‍රාසාත්මක රසය කොච්චරද කියලා. අනුප්‍රාසාත්මක ලක්ෂණ කාව්‍ය අලංකාර විදිහට කවිය පාවිච්චි කරන්නේ සාර්ථක කවියක් නිර්මාණය කරන්න. එහෙනම් ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය ඇතුලේ සරච්චන්ද්‍ර දක්ෂ කවියෙක් ලෙස ඉස්මතු වෙන ආකාර අපිට දැක් ගන්න පුළුවන්. හරිද පුතේ? ඒ විතරක්මද? කාව්‍ය අලංකාර වගේ දේවල් විතරක්ද පාවිච්චි කරන්නේ කතුවරයා? නෑ. ඊට වැඩිය තව දේවලුත් පාවිච්චි කරනවා. අපි ඒවත් කතා කරමුකෝ එකින් එක. එකින් එක කතා කරමුකෝ. තව පුතේ කතුවරයා පාවිච්චි කරනවා ওই සාර්ථක කවියෙක්ගේ තව ලක්ෂණයක් තමයි පැරණි කවි සමයේ තියෙන දේ නිර්මාණය කරන්න ගන්න නිසා. ඔය රත්නශ්‍රී වගේ කවියන් අපිට ඒක දකින්න හම්බ වෙනවා. පැරණි කවි සමයේ තියෙන දේ අලුත් විදිහට ගේන්න උත්සාහ කරනවා. හරිද? ඒකට අපි කියන පුරාණෝක්ති නව්‍යත්වයෙන් දෙකින් කියලා කියන්න පුළුවන්. ඒ ප්‍රතිභාව කියලා කියන වචනේ විග්‍රහ වෙනකොටත් තියෙනවා. ප්‍රතිභාව කියලා කියන්නේ පෙර නොවූ දෙයක් ඉදිරිපත් කිරීම. ඒකට කලින් තිබිච්ච කවියක් නිර්මාණයක් වුණත් අලුත් විදිහට කියන්න ගන්න එකත් ප්‍රතිභාවම තමයි. උදාහරණයක්. මෙන්න මේ කවිය ගන්න බලන්න. ළඟට ගිය ඇස් මිනි පහන් ලෙස. ළඟට ගිය ඇස් මිනි පහන් ලෙස කියන කවිය. මම කොහොම නොලිබට ඔයගොල්ලෝ අමනා පෙන්න ඔයගොල්ලෝ හොයාගන්න. ළඟට ගිය ඇස් මිනි පහන් ලෙස දිලෙන බවනේ කවින්ති වාස නොඇද හුයේනි තතු නොදක්තින් ඔබ දුටු වේලේ සැබෑවිය එය බලන්න කවිය වෙන කවිය කියපු කවියක් ප්‍රතිනිර්මාණය කරන්නේ ඒ පුරාණ ඒ පැරණි කවිය නව්‍යත්වයෙන් ඉදිරිපත් කරනවා. ඒකට ප්‍රතිභාපූර්ණත්වය කියලා කියනවා. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් ඒකත් ඉදව්වට ගන්න. ඒකත් කවියෙකුගේ ලක්ෂණයක් සාර්ථක කවියෙකුට ඒකත් බලපාලා තියෙනවා කියන්නේ. ඒ විතරක් නෙමෙයි පුතේ තව මට මතක තියෙන පාඩයක් මතක තියෙන තැනක් මම ඔයාලට කියන්නම්. මේ තව තැන්වලදී කතුවරයා පුතේ මේ පැරණි කවි සමයෙන් ආభాසය ලබනවා. පැරණි කවි සමයෙන් ආభాසය ලබන බව පේනවා. පැරණි කවි සමයෙන් ආభాසය ලබන්නේ කොහොමද? මෙන්න මේක බලන්නකෝ. 22 මගේ ටියුට් එකේ නම් අන්ත 22 තියෙන්නේ. මෙන්න මේක බලන්නකෝ. අජිත මధుරාපුරේ රජුහට ආවදීමේ ඵලය කින්දෝ පැහැරගෙන ගොස් සැඩොල් දෙතුවා අතට කුමටද බාර දෙන්නේ. මේ පෙළ ටික නම් එච්චර ලොකු වැදගත්කමකුත් නැහැ. ඊළඟ ටික තමයි වැදගත් වෙන්නේ. සිටිය හොත් ජීවත්ව ඒලඳ නැද්ද ඇදුරිඳු සොයා යන්නේ සප්ත සාගර එතෙර කර හෝ සතර දිවයින කෙල පැමිණ හෝ මහා මෙරගල මුදුන නැග හෝ අසේකි සක්වල තෙක් යමින් හෝ නැද්ද ඇදුරිඳු සොයා යන්නේ. දැන් මෙන්න මේ කවිය බලන්න මෙන්න මේ ටික සප්ත සාගර ඒ වගේම සතර දිවයින මහා මෙරගල අසකි සක්වල වගේ යෙදුම් පැරණි කවිය පාවිච්චි කරපු වචන. පැරණි කවි සමයේ කවිය පාවිච්චි කරපු වචන කතුවරයා බය නැතුව තමන්ගේ කවියට ගන්න. තමන්ගේ නිර්මාණයට ගන්න. අන්න එහෙනම් අපිට දැනගන්න පුළුවන් පැරණි කවි සමයෙන් ආభాසය ලැබීමත් දක්ෂ කවියෙකුගේ ලක්ෂණයක්. එහෙනම් කවියේ මේ සරච්චන්ද්‍රගේ කවිත්වයේ පේන කැඩපතක් විදිහට අපිට ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය පෙන්වන්න පුළුවන්. තව මේකේ ගොඩාක් තැන් තියෙනවා. මේ උදාහරණ නැති කියලා මම හිතනවා. තව මම එකක් ඔයාලට ඕනනම් කියන්නම්.
ඔය ධ්වනිතාර්ථවත් යෙදුම් වගේ දේවල් ගන්නවනේ පුතේ. කවිය පාවිච්චි කරන ධ්වනිතාර්ථවත් යෙදුම්. අර යම් කිසි දෙයක් ගැන කිව්වහම ඒකෙන් ඇඟ වෙන දෙයක් ප්‍රකාශ කරන තැන්. උදාහරණ ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තැන් ගත්තොත් බලන්න පුතේ. හදවත් කතරේ මලක් පිපෙන්නට වගේ දේවල්. ඒ වගේ කවි ගන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට මා කෙරේ සෙනේ ඇති කෙනෙක් නැත මුළු ලොවේ පාලු කතර සීමාද නැත එහි සෙවණක් සිසිලසගෙන දෙන දිය සීරාවක් නැත එහි හටගන්නේ වගේ ඉදු අපිට ගන්න පුළුවන් මේ උද්දාල බමුණා තමන්ගේ වියලිච්ච ස්වභාවය ප්‍රකාශ කරන එක ඇතුලේ කිසිදාක ආදරයක් සෙනෙහසක් නොලබු උද්දාල බමුණාගේ සැබෑ ස්වභාවය තමයි කියලා තියෙන්නේ. ඒතර කවියා ධ්වනිතාර්ථවත් යෙදුම් හරහා තමන්ගේ අදහස පුළු ගන්නවන්න ගන්න උත්සාහයක් අපිට දකින්න හම්බ. ඒතර මෙන්න මේ වගේ දේවල් ඕගොල්ලන්ට කියන්න පුළුවන්. දක්ෂ කවියෙකුගේ කාව්‍ය වෑයමක් විදිහට ප්‍රේමතෝ ජයතිලෝක නාට්‍ය අනුමතා ගන්න පුළුවන් බව. එතකොට අපි කතා කරපු කොටස් ටික ආපෝසරයක් මතක් කරගෙන ආවොත් එහෙම මගේ පුතේ අපි කතා කරා විවිධ කාව්‍ය අලංකාර භාවිතා කරා කියලා කිව්වා. උපමා රූපක අනුප්‍රාසය වගේ දේවල්. සුගායනීය බව රැකගන්න මාත්‍රා භාවිතා කරපු බව කතා කළා. ඒ වගේම තමයි පැරණි කවි සමයෙන් ආభాස ලැබු බව කතා කළා. පැරණි කවි පාවිච්චි කරපු යෙදුම් නැත්නම් කවි නැවත ප්‍රතිනිර්මාණය කරන්න ගත් උත්සාහයක් ප්‍රතිභා පූර්ණත්වයකින් යුතුව ඉදිරිපත් කරන්න ගත් උත්සාහයක් අපිට දකින්න හම්බුණා. ඒ වගේම තමයි අවසානයේ කතා කරපු ධ්වනිතාර්ථවත් යෙදුම් වගේ දේවල්. ඒ ඔන්නෝලගේ පොයින්ට් ටිකක් ඔයගොල්ලෝ මතක තියාගෙන ඔළුවේ තියාගෙන ඒ පොයින්ට් එකට ඔයගොල්ලෝ උදාහරණ දාලා සරත් චන්ද්‍රගේ කවිත්වය මේ තුලින් අපිට පේනවා කියලා කියන කාරණාව ගොඩනගන්න උත්සාහ ගත්තොත් ඔයගොල්ලන්ට ලස්සන විචාරයක් මේ සඳහා ගොඩනගන්න පුළුවන්. එහෙනම් අපි නැවතත් මේ වගේ විචාරයකින් මුණ ගැහෙමු. ඔයගොල්ලන්ට විජයග්‍රාහී අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.